ප්‍රවිෂ්ටයේ මේ විදිහට ඔන්න මලිත් ධනුසේකරගේ මේරු හඬින් අපි ආරම්භ කරනවා. පොළොගුවප කරපින්නාගෙන ලෝවම්වලමට පිවිසෙනවා ඒ බරවුලා හිම්බත්
ස්තුතියි මලිත්. විමුක්තිය මට පොඩි දෙන්න අවස්ථාවක් මම හිතන්නේ මේ ගීතේ දශක 5ක් වෙනවා මේ අවුරුද්දේ. 1976 වර්ෂයේ දෙයියන්ගේ තීන්දුව කළු සුදු චිත්‍රපටියට මුල් ගායන ඉදිරිපත් කරේ ජේ මිල්ටන් මහත්මයා. ඒ වගේම පද රචනය බෙනඩික්ට් ෆර්නාන්දු සහ සංගීතවත් කළේ තිලක් කරුණාල්තියක සමගින් චිල්ටන් බෙර්නා. ඉතින් ඕනටත් උපහාරයක්ම වේවා කියලා මා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි. ගුවන් විදුලිය වගේ මාධ්‍යයක් ඇසුරු කරන කෙනෙක් සාමාන්‍යයෙන් ගායනයේදී පරිපූර්ණ කෙනෙක් වෙන්නේ මේ විදිහට. ගායනයේදී ගීතයේ ඉතිහාසය සහ ඒ ස්වභාවය පිළිබඳව මනා දැනුමක් ඇතුව තමයි මේ දේවල් වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අපි සෝදානම් වෙන්නේ තවත් සුවිශේෂී ගීතයකට යන්න. මේකත් පිරිස ආයතන පිරිසම එකතු වෙලා ගායනා කරන ගීතයක්. ඉතින් අද දවසේ අපි ගායනා කරපු බොදු බැති ගීත අතර රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත රාශියක් උන්වහන්සේ රචනා කරපු ගීත රාශියක් අපි ගායනා කරා. ඉතින් මිලඟ ගීතයත් ඒ වගේ සුවිශේෂී ගීතයක්. පන්සලේ පල්ලියේ කියන ඒ සුවිශේෂී ගීතය තමයි අපි ගායනා කරන්න සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරනවා අපේ ආයතනයේ කණ්ඩායමට වේදිකාවට පැමිණෙන්න ගීතය ගායනා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම අපිට තව මේ ගීතය සමග ගීත කාණ්ඩ දෙකක් පමණයි තියෙන්නේ. මින් පස්සේ තියෙන්නේ අපිට ලක්වැසියන් කෙරෙහි නැමී කියන ගීතය. ඉතින් අපි මේ ගීත කාණ්ඩ දෙකම එකවර ගායනා කරන්න පුළුවන්. වැඩසටහනේ සමාප්තියට යන්නටත් අපිට කාලය උදා වෙලා තියෙන නිසා ඉක්මනින්ම මේ කටයුත්ත කළමනාකරණය කරලා බොහොම ලස්සන අවසානයක් ලබා දෙන්න ඕන නිසා අපි එහෙමනම් මේ ගීත කාණ්ඩ දෙකම මේ කණ්ඩායම නියෝජනය කරමින් එකවර එකට ගායනා කරමු.